ජීවිතයේ සැබෑ සාර්ථකත්වය යනු හුදෙක් බාහිරින් පෙනෙන මනස්කාන්ත පෙනුම හෝ උඩඟුකම මත ගොඩනැගෙන්නක් නොවේ. වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක් ජෝලයින් එකක් තිබීම හෝ ආකර්ශනීය බාහිර රූපයක් තිබීම සාර්ථකත්වයේ මිනුම් දණ්ඩක් ලෙස සැලකුවද සැබෑ වටිනාකම සැඟව ඇත්තේ පුද්ගලයෙකු සතු උදාර පෞරුෂය තුලයි. අහංකාරය හෙවත් ඊගෝව සාර්ථකත්වයේ ලකුණක් නොව එය බොහෝ විට පුද්ගලයෙකුගේ දියුණුව අඩාල කරන බාධකයකි. යමකුට කෙතරම් බලයක් හෝ රූපයක් තිබුණද ඔහු අන් අයට සලකන ආකාරය, ඔහුගේ විනය, ඉවසීම සහ අවංකභාවය වැනි ගුණාංග මත පදනම් වූ පෞරුෂයයි ඔහුට සමාජයේ ස්ථාවර ගෞරවයක් ලබා දෙන්නේ. බාහිර රූපය කාලයත් සමග ව්‍යාකී යන නමුත් ශක්තිමත් පෞරුෂයක් සහ මනුෂ්‍යත්වය හඳුනන හදවතක් කිසිදා නොවෙනස්ව පවතී. සැබෑ පෞරුෂය ගොඩනැගෙන්නේ තමා කවුදයි අවබෝධ කර ගැනීමෙන් සහ නිහතමානීව අන් අය සමග ගනුදෙනු කිරීමෙනි. යමකු තමාගේ වැරදි පිළිගැනීමටත් අලුත් දේ ඉගෙන ගැනීමටත් සූදානම් නම් එය ඔහුගේ පෞරුෂයේ විශාල ජයග්‍රහණයකි. අවසානයේදී ලෝකය ඔබව මතක තබාගන්නේ ඔබ දෙස බලන විට පෙනෙන රූපයෙන් නොව ඔබ සමග කතා කරන විට සහ වැඩ කරන විට අන් අයට දැනෙන ඔබේ ගතිගුණවලිනි. එබැවින් බාහිර පෙනුම ඔපදැමීමට වඩා ඔබේ චරිතය සහ පෞරුෂය ඔපදැමීමට උත්සාහ කරන්න. එය ඔබව කිසිදා පරාජය කළ නොහැකි සැබෑ සාර්ථක මනිසෙකු බවට පත් කරනු ඇත.